තාමත්ම මුලින් විශ්වාසවන්තව තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දෙලොව ජීවිතයට අවශ්‍ය කරන ඒ කුසල අකුසල කර්ම රැස් කරගෙන තිබෙනවා. මමත් කවදා හරි දවසක කුමන ආකාරයකට ජීවත් වුණත් මාගේ ජීවිතය කෙලවර වන්නේ මරණයෙන් කියලා ඒ මරණානුස්මෘතිය පිළිබඳව හොඳ අවබෝධයකින් හොඳ වැටහීමකින් අවබෝධ කරගෙන සම්බුද්ධ ශාසනයට තුනුරුවන්ට අසීමාන්තිකෝ විශ්වාසයකින් කටයුතු කරලා තමන්ගේ මෙලව පරලොව කියන දෙලොවම ජීවිතයට අවශ්‍ය කරන ඒ පුණ්‍ය කටයුතු රැස් කරගත්තු මාතාවක් කියලා අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මාතාව විශේෂයෙන්ම මේ ලෝකයේ ඒ වගේම මේ ප්‍රදේශයේ පළාතේ දිස්ත්‍රික්කයේ ජීවත් වුණු වයස්ගතම මාතාව කියලා ඒ ජනමාධ්‍යවල ඒ වගේම ඒ පුවත්පත්වල පවා සඳහන් වෙලා මේ මාතාව සමාජයේ ජනාදරයට පත්වෙච්ච මාතාවක් කියලා මේ අවස්ථාව තුළ බොහෝමත්ම සන්තෝෂයෙන් යුතුව හැමදෙනාගේම දැන ගැනීම පිණිස මේ අවස්ථාව තුළ අපි බොහෝම කරුණාවෙන් යුතුව සිහිපත් කරනවා. ඉතින් ඒ පිළිබඳව අපි එපමණයි සිහිපත් කරන්නේ. දැන් අපි මේ සද්ධර්මානුශාසනාව මාතෘකා විදිහට තෝරාපත් කරගනු ලැබුව මේ ගාථා ධර්මයෙන් අන්තර්ගත වෙන ධර්ම කරුණු පිළි